තමයි. කෙටි 25ට එන ප්‍රස්ථාර ගාන මෙන්න මේ වගේ. ඒ කියන්නේ වාට සල් රේඛාවක් සහිත ප්‍රස්ථාරයක් දෙනවා. ඊට පස්සේ ඒ ඇසුරෙන් වාට අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය හොයන්න කියනවා. මේ ගානම නෙමෙයි වාට ආවේ වෙන්න පුළුවන්. නමුත් බලා ගන්න මේ හැම ගානක්ම හදන්නේ එක විදිහට. හරි. එතකොට සල් රේඛාවක් ආශ්‍රිතව ප්‍රස්ථාරයක සූත්‍රය තමයි y සමානයි mx ධන c. එතකොට මේක y සමාන mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක්. ඊට පස්සේ ඔන්න බලන්න මේ ප්‍රස්ථාරේ a කියලා එකක් තියෙනවා b කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඔය khණ්ඩාංග දෙකක් තමයි ඔයාලට දීලා තියෙන්නේ. හරි. khණ්ඩාංග දෙක මම ලියා ගන්න මෙතනින්. අපි දන්නවා khණ්ඩාංකයක් මුලින්ම ලියන්නේ මේ x අක්ෂයේ එකේ ඊගාට y අක්ෂයේ 3. ඔන්න එක khණ්ඩාංකයක්. ඊළඟ khණ්ඩාංග ලියාගමු අපි x අක්ෂයේ 2 දෙවෙනි එක 4. හරි. මේ දෙක තමයි තියෙන්නේ. එතකොට මේ y සමාන mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක මෙන්න මේ m කියන්නේ අනුක්‍රමණය. මේ c කියන්නේ අන්තක්ඛණ්ඩය. ඛණ්ඩය. හරි. එතකොට මේකේ මේ m කියන අනුක්‍රමණය අපි හොයන්නේ මෙන්න මේ විදිහට. ඒකට තියෙනවාට සූත්‍රයක් m සමානයි y1 ඍණ y2 බෙදීම x1 ඍණ x2. හරි. y1 අඩු කිරීම y2 x1 අඩු කිරීම x2. එතකොට මේ අදාළ දෙකෙන් මේ අදාළ khණ්ඩාංග දෙකෙන් ඔයා කැමති khණ්ඩාංකයක් අරගෙන ඒකේ y1. ඒ කියන්නේ දැන් මේක x1 මේක y1 මේක x1 මේක y1. එතකොට මේ කැමති එකකින් y1 ගන්න මම පහසුවට මෙන්න මේ y1 ගන්නම් y1 විදිහට. හරි. මේක y1 කියලා ගත්තොත් මේක x1. මේක y2 කියලා ගත්තොත් මේක x2. හරි. y එක විදිහට මම මේක ගන්නවා ඔන්න 4 අඩු කරන්න ඕනේ y2 කින් 3 බෙදීම x1 කියන්නේ 2යි අඩු කිරීම x2 කියන්නේ 1යි. හරි. මේකෙන් අපිට එනවා 4න් 3ක් අඩු වුනහම 1යි 2කින් එකක් අඩු වුනහම 1යි. එක බෙදීම 1 කියන්නේ 1මයි. එතකොට මේකේ අනුක්‍රමණය වෙන්නේ 1යි. එතකොට අන්තක්ඛණ්ඩය කියන්නේ ළමයි මෙන්න මේ x අක්ෂය. හරි. මේ අතර තියෙන්නේ x අක්ෂය මේ අතර තියෙන y අක්ෂය. එතකොට මේ y අක්ෂයේ මේ රේඛාව කැපෙන තැනක් තියෙනවා. අන්න එතන තමයි අන්තක්ඛණ්ඩය විදිහට ගන්න. ඒ කියන්නේ y අක්ෂයේ කැපෙන තැන. දැන් මේ රේඛාව කැපිලා තියෙන්නේ y දෙකේදී. හරි. මෙන්න මෙතනින් තමයි කැපිලා තියෙන්නේ. එහෙනම් c සමානයි අන්තක්ඛණ්ඩය සමානයි 2යි. ධන 2යි. ධන 2කින් තමයි කැපිලා තියෙන්නේ. හරි. එතකොට මේකේ අපිට සමීකරණ විදිහට එනවා y සමානයි m වලට දානවා අපිට අව 1x ධන c වලට දානවා 2. හරි. එතකොට මේක එක නම් ඕනෙත් නෑ. y සමානයි x ධන 2 විදිහට මේකේ සමීකරණය එනවා. ඊගාවට මෙහෙම එන්න පුළුවන් වාට ප්‍රස්ථාරයක් දෙන්නේ නෑ. වාට දෙන්නේ ඛණ්ඩාංක දෙක විතරයි. එහෙම දුන්නොත් අපි අනුක්‍රමණය හොයාගන්න ඕනේ m සමානයි y1 ඍණ y2 බෙදීම x1 ඍණ x2. මම මේක ගන්නම් y1 විදිහට. ඒතර 5 අඩු කිරීම 2 බෙදීම 1 අඩු කිරීම බිංදුව. 5න් 2ක් 3යි 3 බෙදීම 1 අපිට එනවා 3යි කියලා. එතකොට මේකේ බිංදුවේ 2 කියලා කියනවා. ඒ කියන්නේ x බිංදුවේ y2. ඒ කියන්නේ x බිංදුව කියන්නේ මෙහෙම ගත්තාම මෙන්න මේ බිංදුව රේඛාව y වලදී දෙකේදී. එහෙනම් මේකේ රේඛාවක් කැපිලා තියෙන්නේ දෙකේදී. එහෙනම් මේකේ c වලට එන්නේ අන්තක්ඛණ්ඩය වෙන්නේ ධන 2. එතකොට මේකේ සමීකරණය එනවා y සමානයි 3x ධන 2 කියලා. හරි. එතකොට දැන් මේකේ ප්‍රශ්නයක් එන්න පුළුවන් වාට මේ දෙක දැන් මේ මාරුනොත් ප්‍රශ්නයක් වෙනවද කියලා. එහෙම වෙන්නේ නැහැ. අපි ඒකත් බලමු. m සමානයි y1 ඍණ y2 බෙදීම x1 x2 නේ. එතකොට මම මුලින් මේක ගත්තේ පහසුවට කියලා. නමුත් ඒක මාරුනොත් ප්‍රශ්නයක්ද කියන එකට ඔන්න උත්තරේ බලන්න. එහෙම අවුලක් වෙන්නේ නැහැ. එකමයි එන්නේ. එකම උත්තරේ එන්නේ. y1ට මම මේක ගන්නවා 2 අඩු කිරීම y2ට මේක ගන්නවා 5. දෙකෙන් අඩු කරනවා 5.
x එක කියන්නේ බිඳුව එකකින් අඩු කරනවා එකක්. දෙකෙන් අඩු කරපුවම 5ක් ඍණ 3යි. බිඳුවෙන් අඩු වුණාම එකක් ඍණ 1යි. එතකොට ඍණ 3 බෙදුවොත් ඍණ 1කින් අපිට එන්නේ උත්තරේ 3යි කියලා. එතකොට මේකේ c කොහොමත් එන්නේ 2. මේකේ සමීකරණයේ y සමානයි 3x ධන 2. හරි. මේකයි සමානයි. හරි. ඒ කියන්නේ ඔයා මේකේ ගන්න එක කෝකුණත් අවුලන්නේ නැහැ. හැබැයි මේක y එක නම් මේකත් x එකම විය යුතුයි. x2 කියලා මේක ගන්න බෑ. හරි. x එකම වෙන්න ඕනේ. ඒ කියන්නේ y වලට ගන්න එකෙන්ම x ගන්න ඕනේ. එතකොට ඔයාලට එනවා